සරණයි සියලු දෙනාටම. බෞද්ධ රූපවාහිනිය බෝධ සම්නිවේදනය කරන දායකත්ව සද්ධර්ම දේශනාවයි මෙලෙසින් ආරම්භ කිරීමට සූදානම් වන්නේ. ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩම කොට වදාළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. ධර්ම දේශනාවේ සදැහැති පින්බර දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ කැලණියේ පදිංචි සංජීව බණ්ඩාර මහතා ඇතුළු පවුලේ පින්වත් පිරිස විසින්. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සම්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සම්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ පින්වත් පිරිස සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අනන්ත අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අවමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ
උතුම් පරමාර්ථයත් ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පිනතුනි ධර්ම දානයාගේ ඇති මහත්ඵල භාවය, ධර්ම ශ්‍රවණයේ ඇති මහත්ඵල භාවය නිතර නිතර සද්ධර්ම ශ්‍රවණය කරලා මේ අය හොඳට අහලා පළපුරුදු අය. ඒ නිසාමයි මේ වාගේ මහ පිංකම් සිදු කරන්න කටයුතු සංවිධානය කළේ. තමන් තනිවම සද්ධර්ම ශ්‍රවණය කරනවා පමණක් නෙවෙයි, ලංකාවාසී ලෝකවාසී සද්ධර්මයට කැමති බොහෝ දෙනාගේ හිතසුව යහපත පිණිස මේ ධර්ම දේශනාව බෞද්ධයා රූපවාහිනී මාධ්‍යයෙන් ලෝකය පුරා විසිරුවා හරින්න කටයුතු සංවිධානය කළෙත් මේ සද්ධර්ම දානයම සම්පූර්ණ කරන්න ඕන නිසා. ඒ උතුම් ආනිසංසය අපි සියලු දෙනාටම ඒකාන්ත වශයෙන් හේතු වීමෙන් නිර්වාණ අවබෝධය සඳහා මං පෑදෙන බව, මඟ පාදගන්න කටයුතු කළ යුතු කළ හැකි බව දන්න නිසා මේ මහා පිංකම අපිට නිර්වාණය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්වත්නි, අද ධර්ම දේශනා මාලාවක් හැටියට පැවැත්වෙන ධර්ම කාරණාවක තවත් එක දේශනාවක් හැටියට තමයි මේ ධර්ම දේශනාවත් සාකච්ඡා කෙරෙන්නේ. මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ මහා සීහනාද සූත්‍රයේ තථාගත බල පැහැදිලි කරලා තියෙන කරුණු ටික මේ දේශනා මාලාවේ සාකච්ඡා කළා. පහුගිය ධර්ම දේශනාවක අපි 5 වෙනි තථාගත බලය පිළිබඳව කරුණු ටිකක් සාකච්ඡා කළා. ඊතුරු කරුණු ටික අද ධර්ම දේශනාවේදී අපි සාකච්ඡා කරමු. අපේ බුදුරජාණන් වහන්සේගේ මේ තථාගත බල 10ක් පිළිබඳව සඳහන් කරනවා. සම්මා සම්බුද්ධ කියන ගුණය යටතේ තමයි මේ බල 10 තියෙන්නේ. 5 වෙනි තථාගත බලය තමයි සත්වයන්ගේ නානාදි මුක්තිකත්වයේ දක්නා නුවණ. එයින් කරුණු ටිකක් අපි සාකච්ඡා කළා. අද 7 වෙනි ධර්ම දේශනාව තමයි මේ පැවැත්වෙන්නේ. නානාදි මුක්ති, මේ අදිමුක්ති කියලා කියන්නේ අදහස. යම් යම් සත්වයන්ගේ තියෙන අදහස තමයි මේ අදිමුක්ති කියලා කියන්නේ. ඒ සත්වයාගේ අදහස් අපි දන්නේ නැති වුණාට බුදුරජාණන් වහන්සේට ඒක මනාවම දකින්න, දැනගන්න, අවබෝධ කරන්න පුළුවන්කම තිබුණා. ඒක මේ ලෝකේ වෙන කාටවත් තිබිච්ච නැති පුදුමාකාර ශක්තියක්. මහරහතන් වහන්සේලාට, 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට ඒ වාගේ හැකියාවල් තිබුණ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට. නමුත් බුදුරජාණන් වහන්සේට තරම් තිබුණේ නැහැ. භාග්‍යතුන් වහන්සේගේ ශක්තිය අන් සියලු දෙනාටම වඩා වැඩි. ඒ නිසා මේ කාරණාවෙදි පැහැදිලි කරනවා මේ අනුසය වශයෙන් යටපත් වී පවත්නා තමන්ගේ අදහස්. අනුසය කියලා කියන්නේ අදහස කියලා අපි සඳහන් කළා, අදිමුක්ති කියලා කියන්නේ. එතකොට අනුසය කියලා කියන්නේ යටපත් වෙලා තියෙන අදහස්. අපේ යටපත් වෙලා තියෙන අදහස්වත් අපි දන්නේ නැහැ. අපි නොදන්නා කරුණු බොහොමයක් අපි තුල යටපත් වෙලා තියෙනවා. සමහර වෙලාවට ඒ කරුණු මතුවෙන්න අවශ්‍ය යම් සාධකයක් ජීවිතේ මුණ ගැහුනොත් කවදාවත්ම මතුවෙච්ච නැති ඇතම් කාරණා මතුවෙන්න ඉඩ තියෙන ඉඩකඩ බොහොම වැඩි. අපි දන්නෙත් නැහැ අපේ අභ්‍යන්තරයේ මොනවා කොහොම තැම්පත් වෙලාද කියලා. නමුත් ඒ පුද්ගලයා දැක්ක ගමන් බුදුරජාණන් වහන්සේ දන්නවා මේ පුද්ගලයා කොහොම කෙනෙක්ද කියලා. මේ ජීවිතේ විතරක් නෙමෙයි, පෙර අනාගත ජීවිත කොච්චර තියෙන්න ඇද්ද? කෝටි ගණන් ප්‍රකෝටි ගණන් නෙමෙයි, ගණනින් ගණන් කරලා ඉවර කරන්න බැරි තරම්. ඒ සියලුම කාරණාව මං සංසාරේ ආපු හැටි බුදුරජාණන් වහන්සේ දන්නවා. වෙන මේ ලෝකේ කිසි කෙනෙකුට ඒක කියන්න බෑ. මම කවදා නිවන් දකින්නවද කියන කාරණාවත් බුදුරජාණන් වහන්සේ දකිනවා. ඒකත් මේ ලෝකේ කෙනෙකුට කියන්න බැරි දෙයක්, භාග්‍යතුන් වහන්සේටම කියන්න පුළුවන් දෙයක්. අන්න ඒ නිසායි සඳහන් කරන්නේ මේ අනුසය වශයෙන් යටපත් වී පවත්නා තමන්ගේ අදහස් තථාගතයන් වහන්සේම දැනගන්නවා කියලා. එතන සඳහන් කරනවා හැම දිනාගේම අදහස් නිවැරදි ලෙස බුදුරජාණන් වහන්සේ දැනගන්නවා. තමන් වහන්සේ ළඟට පැමිණෙන ඕනෑම කෙනෙකුගේ අදහස් භාග්‍යතුන් වහන්සේ දැනගන්නවා. එතෙන්ට ලක්ෂයක් ආවත්, කෝටියක් ආවත්, ඊට වැඩි ප්‍රමාණයක් ආවත්
ඒ ඇවිල්ලා ඉන්න සියලු දෙනාගේම අදහස භාග්‍යතුන් වහන්සේ දකිනවා. ඒක මහ පුදුමාකාර ශක්තියක් නිසායි ඒ සම්මා සම්බුද්ධ කියන කාරණාවට මේක සුවිශේෂී වුණේ. ඒ නිසා සඳහන් කරනවා මේ සත්වයන්ගේ නොයෙක් අදහස් සමහරු අනුන්ට දුක් දෙන අදහස් ඇති අය ඉන්නවා. සමහර අයගේ නිරන්තරයෙන් කල්පනාව තව කෙනෙකුට අයහපතක් කරන්නමයි. වචනයකින් හරි ඇනුම් පදයකින් හරි අනුන්ගේ හිත රිදවන එකම සමහර අයගේ අදහස. නිරන්තරයෙන් කල්පනා කරන්නේ තවත් කෙනෙකුගේ හිත පාරන්නේ කොහොමද කියලාමයි. තවත් කෙනෙකුගේ අදහස සතුන් මරණ අදහසයි. තවත් කෙනෙකුගේ අදහස හොරකම් කරන්නමයි. තවත් කෙනෙකුගේ අදහස වැරදි කාම සේවනයට යන්නමයි. තව කෙනෙකුගේ අදහස බොරු කියන්නමයි. තව කෙනෙකුගේ අදහස සුරාපානයටමයි. තව කෙනෙකුගේ අදහස දස අකුසල් කරන්නමයි. මේ ඒ පුජ්‍යලයාගේ අදහස් වල හැටි. මේ පුජ්‍යලයා කොහොම අදහස් දරන්නෙක්ද බුදුරජාණන් වහන්සේ ඒක මනාව දන්නවා. අන්න ඒ නිසා සඳහන් කරනවා තවත් කෙනෙක් මෙන්න මේ අදහස් වලට කියන්නේ හීනාදි මුක්ති කියලා. පනීතාදි මුක්ති කියලත් කාරණාවක් තියෙනවා. හීනාදි මුක්ති සහ පනීතාදි මුක්ති. ඒ පනීතාදි මුක්ති කියන කාරණාවටම කල්යාණාදි මුක්ති කියලත් කියනවා. ඒ තව කෙනෙකුට යහපතක් කරන්න තියෙන අදහස. දුර්වල කෙනෙකුට උදව් කරන්න තියෙන අදහස. දුකටපත් වෙලා ඉන්න කෙනෙකුගේ හිත හදන්න තියෙන අවස්ථාව. දම්පැන් පූජා කරන්න තියෙන ආසාව. ධර්ම දේශනා කරවන්න තියෙන ආසාව. ධර්ම ශ්‍රවණය කරන්න තියෙන අවස්ථාව. සිල් රකින්න තියෙන ආසාව. සිල් රැකීමේ අවස්ථාව උදා කර ගැනීම. සසරින් මිදීමටම බලාපොරොත්තු ගොඩනගා ගැනීම. මේ ආදී වශයෙන් මේ වැඩි මහල්ලන්ට ගරු සත්කාර කිරීම, දෙමව්පියන්ට ගරු සත්කාර කිරීම, මෙන්න මේ ආදී කාරණා සඳහන් කරනවා පනීතාදි මුක්ති හෙවත් කල්යාණ ආදි මුක්ති කියලා. නමුත් අපි තුල තියෙන්නේ කොයි වාගේ අදහසක්ද කියන කාරණාව අපිට හිතා ගන්නවත් බැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ ඒක දන්නවා. එතකොට සංසාරේ මේ යන ගමන් රටාවේ යම් අය එකට එකතු වෙනවනම් කවදාවත් මේ ප්‍රතිවිරුද්ධ අදහස් තියෙන කට්ටිය එකට එකතු වෙන්නෙම නැහැ. සමාන අදහස් තියෙන ඇත්තෝම තමයි එකතු වෙන්නේ. ප්‍රතිවිරුද්ධ අදහස් ඇත්තෝ එකතු වුණොත් ඒක වැඩි කල්ලි එකතුව පවතින්නේ නැහැ. ඒක බොහොම ඉක්මනට බිඳිලා යනවා. ඒ කාරණාව මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා ධාතු සංයුක්තේ. සෙය්‍යතාපි භික්ඛවේ ගූතෝ ගූතේන සංසන්දති. සමේති මුත්තං මුත්තේන සංසන්දති සමේති. කේලෝ කේලේන සංසන්දති සමේති. පුබ්බෝ පුබ්බේන සංසන්දති සමේති. ලෝහිතං ලෝහිතේන සංසන්දති සමේති. ඒව මේකෝ භික්ඛවේ ධාතුසෝ සත්තා සංසන්දති. ආදී වශයෙන් මේ කාරණාව පැහැදිලි කරනවා. මහණෙනි, යම්සේ අසුචි හා අසුචි සංසන්දනය වෙති. අසුචි දෙකක් එකට එකතු කළොත් මේ කොහෙන් ගෙනාපුවාද කියලා ආපහු අපිට හොයන්න බෑ. ඒ දෙක මනාව මිශ්‍ර වෙනවා. ඒ නිසා සඳහන් කරනවා දෙදෙනෙකුගේ මුත්‍රා එකට අරගෙන කලවම් කළොත් ආයේ මේ අහවලාගේ කියලා ඒ මුත්‍රා වෙන් කරන්න පුළුවන් කමක් නැති නිසා සඳහන් කළා මුත්තං මුත්තේන සංසන්දති සමීති. ඒ දෙක සංසන්දනය වෙනවා, සම වෙනවා කියලා. ඊළඟට සඳහන් කරනවා දෙදෙනෙකුගේ කෙල අරගෙන එකට එකතු කළොත් ආයේ ඒක මේ අහවලාගේ කියලා වෙන් කරන්න බෑ. ඒ දෙක හොඳට සංසන්දනය වෙනවා. සරව වර්ග දෙකක් එකට අරන් එකතු කළොත් ඒකත් හොඳට මිශ්‍ර වෙනවා. ලේ වර්ග දෙකක් අරගෙන මිශ්‍ර කළොත් ඒකත් හොඳට ගැලපෙනවා. ලේයි වතුරයි එකතු කරන්න ගියොත් එතන වෙනසක් තියෙනවා. ලේයි කිරි එකතු කරන්න ගියොත් එතන වෙනසක් තියෙනවා. නමුත් ලේයි එකතු කරුවොත් ඒ දෙක ආයේ හොයන්න බැරි වෙන්නම මිශ්‍ර වෙනවා. කලින් සඳහන් කළපු කරුණුත් ඒ වගේ ප්‍රතිවිරුද්ධ දෙයක් එකතු කළොත් දෙක කොහොමත් වෙනස් බව හොයාගන්න පුළුවන් වෙනවා. ඒ නිසා සඳහන් කරනවා මහණෙනි, එමෙන්ම ධාතුන්ගේ හැටියටම සත්වයෝ සංසන්දනය වෙති. මෙන්න මේ වාගේ තමයි මේ නානා ධාතුන්ගේ හැටියටම ඒ සත්වයාද
සංසන්දනය වෙනවා. සම සම ධාතු තියෙන අය සම සම විදිහට සංසන්දනය වෙනවා. හීනාදි මුක්තිකයන් හා හීනාදි මුක්තිකයෝම සංසන්දනය වෙති. කවදාවත් හීනාදි මුක්තිකයෙකුයි පනීතාදි මුක්තිකයෙකුයි සංසන්දනය වෙන්නේ නැහැ. හමු වුණාට කතා බහ කළාට යම් ප්‍රමාණයකට ඇසුරු කළාට එක හා සම්බන්ධය වෙන්නේ නැහැ. නිතර නිතර ඇසුරට හා කතාවට භජනය වෙන්නේත් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මහණෙනි අතීත කාලයේදී ධාතුන් 90ම සත්වයෝ සංසන්දනය වූහ. අතීතයේත් මේ ධාතුන් 90ම තමයි සත්වයෝ එකතු වුනේ. එතකොට වර්තමානයේ වෙනස් වෙයිද? වර්තමානෙත් ඒ වගේම තමයි. අනාගතෙත් ඒක එහෙමම තමයි. බුදුවරු ලෝකේ පහළ වුණත් බුදුවරු ලෝකේ පහළ නුනත් තුන් කාලයේ එය එසේම තමයි. ඒ කාරණාව බුදුරජාණන් වහන්සේ මනාව පැහැදිලි කළා. ඊළඟට මේ ධාතු සංයුක්තකේ කල්යාණාදි මුක්ති එහෙම නැත්නම් පනීතාදි මුක්ති සංසන්දනය වෙන හැටිත් පැහැදිලි කරනවා. සෙය්‍යතාපි භික්කවේ කීරං කීරේන සංසන්දති සමේති. තේලං තේලේන සංසන්දති සමේති. සප්පි සප්පිනා සංසන්දති සමේති. මදු මදුනා සංසන්දති සමේති. පානිතං පානිතේන සංසන්දති සමේති. ඒවමේව කෝ භික්කවේ ධාතුසෝච සත්තා සංසන්දති සමෙන්ති. ඒ කාරණාව පැහැදිලි කරනවා. කිරි කිරි හා සංසන්දනය වෙනවා. තෙල් තෙල් හා සංසන්දනය වෙනවා. සප්පි කියලා සඳහන් කළේ ගිතෙල් හා සංසන්දනය වෙනවා. මදු කියලා සඳහන් කළේ මී හා සංසන්දනය වෙනවා. පැණි හා සංසන්දනය වෙනවා. පැණි වලට වෙන මොකවත් එකතු කරුවොත් ඒකේ වෙනසක් තියෙනවා. කිරි වලට තව මොකවත් එකතු වුනහම කොහොමත් ඒ වෙනස හොයන්න පුළුවන්. කිරි වතුරයි ගැලපෙනවා වගේ පෙනුනත් මොහොතකින් අපිට ඒ වෙනස හොඳටම පේන්න පටන් ගන්නවා. නමුත් ඒකට කිරිම එකතු කළොත් කවදාවත් ඒක අපිට වෙන් කරන්න බැරුව යනවා. අන්න ඒ වගේ මෙතන ඒ කාරණාවයි සඳහන් කරන්නේ. මෙන්න මේ නානා ධාතුන්ගේ සංසන්දනය ගැලපෙන විදිහටමයි ලෝකේ හැම තැනම සම්පූර්ණ වෙන්නේ. කල්යාණාදි මුක්තිකයෝ කල්යාණාදි මුක්තිකයන් හා සංසන්දනය වන්නාහ සමවන්නාහ. අතීතයේහිද වර්තමානයේහිද අනාගතයේහිද ඒසෙමයි. ඒ නිසා පින්නතුනි මෙන්න මේ කාරණාව මේ ධාතුන් 90 සත්වයන් සංසන්දනය වීම ගැන තථාගතයන් වහන්සේ විසින් දක්වා ඇති තව එක සාධකයක් සඳහන් වෙනවා පිටකයේ. ඒ සාධකය තමයි අපේ බුදුරජාණන් වහන්සේ රජගහනුවර ගිජ්ජකූට පර්වතයේ වැඩ වාසය කරන කාලේ භාග්‍යවතුන් වහන්සේත් එක්ක විශාල භික්ෂූන් වහන්සේලා ප්‍රමාණයක් ගිජ්ජකුල පව් ආශ්‍රය කරගෙන ඒ දවස්වල වැඩ හිටියා. විවේක වේලාවක බුදුරජාණන් වහන්සේ සහ භික්ෂූන් වහන්සේලා විවේකීව ඉන්න වේලාවක ඇතැම් භික්ෂූන් වහන්සේලා සක්මන් කරන්න පටන් ගත්තා. ඒ කාරණාව පිටකයේ මෙන්න මෙහෙම සඳහන් කරලා තියෙනවා. සරියුත් මාහිමියන් වහන්සේ සමග භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් සක්මන් කරන්න පටන් ගත්තා නුදුරු තැනක. මුගලන් මහරහතන් වහන්සේ එක්ක තව පිරිසක් සක්මන් කරන්න පටන් ගත්තා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එක්ක තව පිරිසක්ද අනුරුද්ධ මහරහතන් වහන්සේ එක්ක තව පිරිසක්ද පුන්න තෙරණුවෝ සමග තව පිරිසක්ද උපාලි තෙරණුවෝ සමග තවත් පිරිසක්ද ආනන්ද තෙරණුවෝ සහ දේවදත්ත තෙරුන් වහන්සේ සමග තවත් පිරිස් දෙකක්ද විවේක තැන්වල සක්මන් කරන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව දිහා බලාගෙන හිටියා. අපි දැන් මේ නම සඳහන් කරපු ප්‍රධාන ස්වාමින් වහන්සේලා චරියුත් මහරහතන් වහන්සේ ඉස්සරලාම තනියම නැගිට්ටා. නැගිටලා උන්වහන්සේ තනියම සක්මන් කරන්න පටන් ගත්තා. උන්වහන්සේ සක්මන් කරන දිහා බලාගෙන හිටපු තවත් ස්වාමින් වහන්සේ නමක් නැගිටලා ගිහිල්ලා උන්වහන්සේ සමග සක්මන් කරන්න ගත්තා. උන්වහන්සේලා දෙනම සක්මන් කරනවා දැකපු තවත් ස්වාමින් වහන්සේ නම නැගිටලා ගිහිල්ලා උන්වහන්සේලා දෙනම සමග සක්මන් කළා. මෙහෙම විශාල භික්ෂූන් වහන්සේලා ප්‍රමාණයක් සරියුත් මහරහතන් වහන්සේත් එක්ව සක්මන ආරම්භ කළා. මුගලන් මහරහතන් වහන්සේ
විවේක ගත්ත තැනින් නැගිටලා වෙනත් තැනකට ගිහිල්ලා සක්මන් කරන්න ගත්තා. එතකොට තවත් ස්වාමීන් වහන්සේ නමක් නැගිටලා සරියුත් මහරහතන් වහන්සේ ගාවට ගියේ නෑ. උන්වහන්සේ ගියා මුගලන් මහරහතන් වහන්සේ ගාවට. ඒ වාගේ සෑහෙන පිරිසක් මුගලන් මහරහතන් වහන්සේ ගාවත් එකතු වුණා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ දෙදෙනා වහන්සේ ළඟටම නොයා උන්වහන්සේ වෙනම පැත්තක සක්මන් කරන්න ගත්තා. ඒක බලාගෙන හිටපු ස්වාමින් වහන්සේලා කණ්ඩායමක් ගිහිල්ලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේත් එක්ක එකතු වුණා. මෙහෙම ස්වාමින් වහන්සේලා වෙන වෙනම එකතු වෙලා සක්මන් කළා. දේවදත්ත ස්වාමින් වහන්සේත් මේ කවුරුවත් ගාවට යන්නේ නැතුව උන්වහන්සේත් වෙනමම පැත්තක සක්මන් කරන්න පටන් ගත්තා. තවත් ස්වාමින් වහන්සේලා පිරිසක් උන්වහන්සේ අනුව ගිහිල්ලා උන්වහන්සේ ගාව සක්මන් කරන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ මේක දිහා බලාගෙන අපිට හැඟෙනවද මේකේ වෙනසක්? මේ ස්වාමින් වහන්සේලා ඔක්කොම සම්මා සම්බුද්ධ ශ්‍රාවකයෝ. උන්වහන්සේලා කවුරු ගාව සක්මන් කරාම මොකද? එකම ශාසනයේ කිසිම බෙදීමක් නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ මේක දිහා බලාගෙන ඉඳලා කිසිම කෙනෙක් සමග එකතු නොවි විවේකීව වාඩි වෙලා ඉන්න භික්ෂුන් වහන්සේලාට කතා කරලා මෙන්න මේ විදිහේ දේශනාවක් කළා. මහණෙනි, සාරිපුත්තයන් සමග සක්මන් කරන භික්ෂූහු මහා ප්‍රඥාවන්තයෝය. සරියුත් මහරහතන් වහන්සේ මේ ශාසනයේ මහා ප්‍රඥාවන්තයා හැටියට තමයි විරුදාවලිය ලැබුවේ. දැන් එතකොට මේ උන්වහන්සේ පිටිපස්සෙන් ගිහිල්ලා එකතු වෙන්න පටන් ගත්තේ කවුද? ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේලා. මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේ මේ ශාසනයේ යම් විරුදාවලියක් ලැබුවා නම් ඒ ධානලාභීන් අතර අගතනතුරයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මොග්ගල්ලාණයන් සමග එකතු වෙච්ච සියලුම භික්ෂූන් වහන්සේලා ධානලාභීන්. කාශ්‍යප මහරහතන් වහන්සේ මොන වගේ අගතනතුරක් දැරුවද? දුතාංගධාරීන් අතර අගතනතුරයි උන්වහන්සේ දැරුවේ. එතකොට මේ උන්වහන්සේ ගාවට ගිහිල්ලා එකතු වෙලා ඉන්නේ කවුද? මේ ඔක්කොම මහණෙනි දුතාංගධාරීහු යයි බුදුරජාණන් වහන්සේ සඳහන් කළා. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ. අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ අග්‍රස්ථානයේ තමයි දිවස්ලාභීන් අතර අගතනතුර. එතකොට අනුරුද්ධයන් වහන්සේ සමග මේ එකතු වෙලා ඉන්නේ දිවස් ඇත්තෝ. දිවස්ලාභීන් වහන්සේ එකතු වෙලා ඉන්නවා. පුණ්‍යතරුන් වහන්සේ මේ ශාසනයේ බොහොම විශිෂ්ට ධර්ම කතික භික්ෂූන් වහන්සේලා අතර උන්වහන්සේට තිබුණේ අග්‍රස්ථානය. ධර්ම කතික භික්ෂූන් අතර අගතනතුර තමයි පුන්න මහරහතන් වහන්සේ දැරුවේ. උන්වහන්සේත් සමග එකතු වෙලා මේ සක්මන් කරන්නේ ධර්ම කතිකයෝමයි. උපාලි තෙරුන් වහන්සේ විනය පිළිබඳව අගතනතුරක් දැරුවා. ඒ නිසා සඳහන් කරනවා උපාලි තෙරුන් වහන්සේ සමග මේ සක්මන් කරන්නෝ විනයදරයෝමයි. ආනන්ද තෙරුන් වහන්සේ සමග සක්මන් කරන සියලු දෙනාම බහුශ්‍රෘතයෝමයි. බොහෝ ඇසූ පිරුතැන් අය බොහෝ ධර්ම ඥානයක් පුරවගත්ත අය තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ සමග එකතු වෙලා ඉන්නේ. එතකොට දේවදත්ත ස්වාමීන් වහන්සේ සමග එකතු වුණේ කවුද? භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාව සඳහන් කරනවා මහණෙනි, දේවදත්තයන් සමග එකතු වෙලා යම් පිරිසක් සක්මන් කරන්නේද ඒ සියලු දෙනාම පාපිච්චයෝමයි කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා කවදාවත් අර ස්වාමීන් වහන්සේලා එක්ක එකතු වුණේ නැහැ. එහෙනම් මේ කාරණාව මේ නානාදි මුක්ති ගැළපෙන කාරණාවත් එක්ක ඒ පුද්ගලයා සංසන්දනය වෙනවා කියන කාරණාවට අපිට හොඳ උදාහරණයක්. හැම තැනම බැලුවොත් ලෝකේ ගිහි පැවිදි හැම තැනම මේකමයි තියෙන්නේ. දෙවියන් අතරත් එහෙමයි. මිනිසුන් අතරත් එහෙමයි. සත්තු සිව්පාව අතරත් එහෙමයි. ඒක මිනිසුන්ට විතරක් සීමා වෙච්ච කාරණාවක් නෙමෙයි. ඒ නිසා විභංග අටුවාවේ මේක පැහැදිලි කරන්න තවත් එක කතාවක් සඳහන් කරනවා. මේ ත්‍රිපිටක චූලාභය කියන මහතෙරුන් වහන්සේ විශාල භික්ෂූන් වහන්සේලා පිරිසක් සමග වනාන්තරයේ මැද්දෙන් චෛත්‍ය වන්දනාවට වඩිනවා. මිනිස්සු පිරිසක් උන්වහන්සේලා වඩිනවා දැක්කා. ඒ මිනිස්සු උන්වහන්සේලාට ආරාධනා කළා ගමට වඩින්න කියලා. ගිලම්පසක් වළඳලා එහෙම නැත්නම් දානි ටිකක් වළඳලා වන්දනාවේ වඩින්න ගමට වඩින්න ස්වාමීනි. චූලාභය තෙරුන් වහන්සේ තමන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසත් එක්ක ගමට වැඩියා. හැබැයි තෙරුන් වහන්සේ දන්නවා
මගේ ශිෂ්‍ය පිරිස ඉන්නවා නොසරුප් අදහස් තියෙන නොසරුප් හැසිරීම් තියෙන අන් අයගේ අනට කීකරු නැති භික්ෂුවක් මේ භික්ෂු පිරිසේ ඉන්න බව උන්වහන්සේ දන්නවා. දැන් මේ ස්වාමීන් වහන්සේලාට ගමට ආරාධනා කරලා මිනිස්සු ගමේ විහාරස්ථානයේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලාටත් මෙතෙන්ට ආරාධනා කළා. උන්වහන්සේලාත් වැඩියා. දෙගොල්ලම එකට ගමේදී සංසන්දනය වුණා, එකතු වුණා. ගමේ විහාරස්ථානෙත් හිටිය අර වගේම නොසරුප් හැසිරීම් තියෙන භික්ෂුන් වහන්සේ නමක්. ඒක ගමේ විහාරස්ථානයෙන් වැඩි ස්වාමීන් වහන්සේලාත් දන්නවා. වැඩි වෙලාවක් ගත වුණේ නැහැ. අර කණ්ඩායම් දෙකේම හිටපු නොසරුප් භික්ෂුන් වහන්සේලා දෙන්න කවදාවත් දැකලා මුණ ගැහිලා නැහැ. නමුත් උන්වහන්සේලා දෙන්න එකතු වෙලා මේ වසර ගණනාවක් එකට ඇසුරු කරන දෙන්නෙක් වගේ බොහෝම හොඳට සතුටු සාමීචී කතාවට වැටුණා. ඒ කාරණාවනුත් පැහැදිලි කරනවා මේ ගැළපෙන ධාතු හම්බෙච්ච තැන මුණ ගැහෙන හැටි. මේ කාරණාව දකින්න පුළුවන් පුදුම හැකියාවක් භාග්‍යතුන් වහන්සේ සතුවමයි තිබුණේ. අපිට එහෙම දැක ගන්න පුළුවන් කමක් අපි ජීවිතේ නැහැ. එහෙම දන්නවනම් ලෝකෙ මේ තරම් අවුල් වියවුල් වෙන හේකුත් නැහැ. ගැළපෙන්නෝම තමයි එකතු වෙන්නේ. නොගැළපෙන්නෝ එකතු වෙන්න උත්සාහ කළොත් ඒක ඊටාම කෙටි කාලයකින් බිඳිලා විනාශ වෙලා යන ස්වභාවයෙන්ම යුක්තයි. අපි අනික් ගිහි සමාජයේ දිහා බැලුවත් කොයි පැත්ත බැලුවත් මේක අපිට හොඳට පේනවා. අපි උදාහරණයක් හැටියට මෙහෙම කල්පනා කළොත් අපි විනෝද ගමනක් යනවා, එහෙම නැත්නම් වන්දනා ගමනක් යනවා. අපි ඇතැම් කාලවල එහෙම යනවනේ. සමහර වෙලාවට ওই වැඩිහිටි නිවාසවල වැඩිහිටි සංවිධානවල එහෙම සංවිධාන වලින් මේ වන්දනා ගමන් චාරිකා යනකොට සමහරලාට ලංකාවෙම එක දවසක තමයි යන්නේ. එතකොට සමහරලාට එක නවාතැන් පොලකට එක විශ්‍රාම ශාලාවකට නන්දෙසින් එන කට්ටිය එකතු වෙනවා. එතකොට මේ ලංකාවේ හැම පැත්තෙම ආපු අය කවදාවත් දැකලා තියෙන අයද? නමුත් හොඳට විමසිල්ලෙන් බලාගෙන හිටියොත් මේ පිරිස අතර සුරාවට ඇබ්බැහි වෙච්ච පිරිස කොයි පැත්තෙන් ආවත් වැඩි වෙලා යන්න ඉස්සරලා එකට එකතු වෙනවා. ධර්ම සාකච්ඡා කරන්න කැමති අය ටිකක් විවේක අරගත්තට පස්සේ ඒ පිරිස කොහේ හිටියත් එකට එකතු වෙලා ධර්ම සාකච්ඡාව පටන් ගන්නවා. සූදුවට ඇබ්බැහි වෙච්ච අය කොතන හරි අස්සකට ගිහිල්ලා ඒ මාගේ දෙයකට ඇබ්බැහි වෙනවා. ඒ කියන්නේ හඳුනා ගැනීම අමුතුවෙන් අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ දැක්ක ගමන් ඊටාම පහසුවෙන් එකතු වෙන්න පටන් ගන්නවා. ඒ කාරණාත් අපේ ජීවිතවල ඕන තරම් අත්දැකීම් තියෙනවා. එහෙනම් මේ නානා ධාතු එකට සම්බන්ධ වීම පිළිබඳව තොරතුරු භාග්‍යතුන් වහන්සේට තරම් වෙන මේ ලෝකෙ කිසිම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් කමක් නැති නිසා පස්වෙනි තථාගත බලයේ ඒ කාරණාව පැහැදිලි කරනවා. මේ නානා ධාතුන්ගේ එකතු වීම නානාදි මුක්තිකත්වය දක්නා නුවණක් භාග්‍යතුන් වහන්සේට තිබුණා. ඒක අනික් ස්වාමින් වහන්සේලාටත් රහතන් වහන්සේලාටත් තිබුණා. ඒ වුණාට භාග්‍යතුන් වහන්සේගේ තරම් යථා භූතය හරියටම සම්පූර්ණව කාටවත් දැනගන්න බෑ. අපි පස්වෙනි තථාගත බලය පිළිබඳව කරුණු සාකච්ඡා කිරීම එතකින් සීමා කරලා හයවෙනි තථාගත බලය මොකක්ද කියන කාරණාව තව ටිකක් සාකච්ඡා කරමු. මෙතන සඳහන් කරනවා සත්වයන්ගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් දියුණු නූණු බව දක්නා නුවණ. සත්වයා සතු ශ්‍රද්ධා ඉන්ද්‍රිය දියුණු වෙලා ඇති බවත් දියුණු වෙලා නැති බවත් දැක ගන්න භාග්‍යතුන් වහන්සේට තිබුණ හැකියාව. ඒ හැකියාව තමයි මේ 6 වෙනි කරුණ. පුනචපරං සාරිපුත්ත තථාගතෝ පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්‍රිය පරෝපරියත්තං යථා භූතං පජානාති. මෙයින් දැක්වෙන්නේ අන්‍ය සත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් මෝරා ඇති බව හා නැති බව දැනගන්නා ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය තවත් එක තථාගත බලයක් බවයි. ඒක සඳහන් කරනවා ඉන්ද්‍රියන් මෝරා ඇති බව හෝ නැති බව හෝ ඒ සත්වයෝ නොදනිති. තථාගතයන් වහන්සේ තමන් වහන්සේ වෙත පැමිණෙන සත්වයන්ගේ ඉන්ද්‍රියන් ඒ තත්වයේ සලකා බලාම ඔවුන්ට ධම් දේශනා කරති. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවෙත් අපේ ධර්ම දේශනාවෙත් තියෙන වෙනස.
අන් අයගේ දේශනාවෙත් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවෙත් තියෙන වෙනස ඒකයි. බුදුරජාණන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ එකක් සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් මේ සංසාරේ අප්‍රමාණ කැපකිරීම කිරුවේ මොනව කරන්නද? මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ එකක් පාරමිතා පිරුවෙත් බණ කියන්නේ. සියල්ල අවබෝධ කරලා බණ කියන්නේ. මහා කල්ප ලක්ෂ ගණන් පෙරම් පුරලා බණ කියපු අයත් හිටියා. මහරහතන් වහන්සේලා 80 මහා ශ්‍රාවකයෝ මහා කල්ප ලක්ෂ ගණන් පාරමිතා පුරලා ඒ පාරමිතා පිරුවෙත් සසරින් එතර යමින් තවත් විශාල පිරිසක් සසරින් එතර කරන්න සද්ධර්මයේ දේශනා කරන්නමයි. මම දේශනා කරන්නෙත් තවත් ස්වාමින් වහන්සේ නමක් දේශනා කරන්නෙත් ධර්මයමයි. එතකොට වෙනස භාග්‍යතුන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ එකක් පෙරම් පුරලා බණ කියනවා. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා මහා කල්ප ලක්ෂයක් පෙරම් පුරලා බණ කියනවා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම මහා කල්ප අසංඛ්‍යයකුත් ලක්ෂයක් පෙරම් පුරලා ලෝකෙට ධර්මයමයි දේශනා කළේ. පිළිවෙලින් අනික් ස්වාමින් වහන්සේලා ධර්මයමයි දේශනා කළේ. එතකොට මොකද තියෙන වෙනස? භාග්‍යතුන් වහන්සේගේ එක දේශනාවක් ඉවර වෙනකොට ලක්ෂ ගණන් මාර්ගඵල ලැබුවා. ධර්ම අවබෝධය ලැබුවා. ඇයි මෙතෙන්ට ඇවිල්ලා බණ අහන්න ඉන්න පිරිස සියලු දෙනාගේම හිත භාග්‍යතුන් වහන්සේ දන්නවා. මේ පුද්ගලයාගේ ශ්‍රද්ධාව කොච්චරද වැඩිලා තියෙන්නේ? මේ පුද්ගලයාගේ ප්‍රමාණයට කොහොමද ධර්මයේ දේශනා කරන්න ඕනේ කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ මනාවම දැනගෙන හිඳලා ඒ පුද්ගලයාට ගැළපෙන ප්‍රමාණයට ඒ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරපු නිසා ඒ පුද්ගලයාට ඒක මනාවම අවබෝධ වුණා. ගෝචර වුණා, ගැළපුණා. භාග්‍යතුන් වහන්සේ දේශනාවක් කරනකොට එතන කෝටියක් ඉන්නවා නම් බණ අහන්න. ඒ කෝටියටම හිතෙන්නේ භාග්‍යතුන් වහන්සේ අද දේශනාව කරන්න වෙන කාටවත් නෙමෙයි මටමයි කියලා. මම උපමාවට අරගෙන අන් සියලු දෙනාට බණ කියනවා කියලා හිතෙන්නේ. කෝටියටම හිතෙන්නේ එහෙමයි. මම දිහාම බලාගෙන ඉන්නවා කියලා හිතෙන්නේ. මේ සියලු දෙනාම භාග්‍යතුන් වහන්සේ දිහා බලාගෙන ඉන්නේ. නමුත් ඒ පුජ්‍යලයට හිතෙන්නේ අද නම් මම දිහාම බලාගෙනයි බණ කියන්නේ. මටමයි මේ කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කොයි වගේ කියනවද? හරියට මුදුන් වෙච්ච සඳක් වගේ. හඳ මුදුන් වෙච්චාම මේ සක්වලේ කොයි දිහා ඉඳලා බැලුවත් අපිට පේන්නේ හඳ අපි පැත්තට හැරිලා තියෙනවා වගේ. කෝටියක් එක වාහනයක වාහන කෝටියක නැගලා ගමනක් ගියොත් පැත්තවල් කෝටියකට හැමෝටම පේන්නේ හඳ අපිත් එක්ක යනවා වගේ. ඉතින් මේ හැමෝම දකින්නේ හඳ අපිත් එක්ක යනවා කියලා. ආන් ඒ වගේ තමයි භාග්‍යතුන් වහන්සේගේ ධර්ම දේශනාව මටමමයි මේ දේශනාව කරන්න කියලා තමයි හැඟෙන්නේ. ඒ පුජ්‍යලයාගේ ශ්‍රද්ධාව වැඩිලා දියුණු වෙලා තියෙන ප්‍රමාණය දැනගෙන ඔහුට ගැලපෙන්නයි ධර්මයේ දේශනා කරන්නේ. ඒ දේශනාව අවසානයේ හරියටම Tamanට ගැලපෙන්න දේශනාව වෙච්ච නිසා විශාල වශයෙන් මාර්ගඵල අවබෝධ කළා. එහෙම දැනගැනීමේ හැකියාවක් අපි කාටවත් නැති නිසා කෙනෙකුට මේ ධර්ම දේශනාව රසවත්. කෙනෙක් මේ ධර්ම දේශනාවට කැමති. තව කෙනෙක් මේ දේශනාවට අකමැති. තව කෙනෙක් දේශනාවක් ළඟ නතර වෙලා ඉන්නේ නැගිටින්න බැරි හින්දා. තව කෙනෙක් ඉන්නේ මෙතන ඉන්න ඕනම හින්දා. තව කෙනෙක් ඉන්නේ යුතුයකම ගරු කරන්න ඕන නිසා භාග්‍යතුන් වහන්සේ ගාව ධර්ම ශ්‍රවණය කළේ එහෙම නෙමෙයි. ඇයි එහෙම තව කෙනෙක් අපහසුයෙන් ඉන්නේ? ඇයි තව කෙනෙක් අකමැත්තෙන් ඉන්නේ? ඇයි තව කෙනෙක් කැමැත්තෙන් ඉන්නේ? ඒ පුජ්‍යලයාගේ ශ්‍රද්ධා ඉන්ද්‍රියන් දියුණු වෙලා තියෙන ප්‍රමාණය අපි දන්නේ නැහැ. නමුත් දේශනාව කරගෙන යනකොට ඊට ගැළපෙන පුජ්‍යලයා ඒකට කැමතියි. දියුණු නොවිච්ච පුජ්‍යලයාට ඒක ගෝචර නොවන නිසා එහෙම නැත්නම් ගොඩාක් ඉහළට ගියපු කෙනාටත් ගෝචර නොවන දහමක් දේශනා වුණොත් ඒ පිළිබඳව ලොකු කැමැත්තක් උපදින එකක් නැහැ. ඒ වෙනස මේ දේශනාවල් වල පේන්න තියෙනවා. භාග්‍යතුන් වහන්සේ සතු සුවිශේෂී හැකියාවන්ගෙන් එකක් මේක. ඊළඟට සඳහන් කරනවා පින්වතුනි ඉද තථාගතෝ සත්තානං ආසයං පජානාති අනුසයං පජානාති චරිතං පජානාති අදිමුක්තිං පජානාති අප්‍රජක්කේ
මහරජක්කේ තික්කින්ද්‍රියේ මුදින්ද්‍රියේ ස්වාකාරයේ ද්වාකාරයේ සුවිඤ්ඤාපේ දුවිඤ්ඤාපේ බබ්බා බබ්බේ සත්‍යේ පජානාති. තථාගත තෙමේ සත්වයන්ගේ ආසය දනිති, අනුසය දනිති, චරිත දනිති, අධිමුක්ති දනිති, නුවණසෙහි මද බව දනිති. රාගාදී රජස් ඇත්තා වූද නුවණෙහි බොහෝ නුවණසෙහි බොහෝ රාගාදී රජස් ඇත්තා වූද තියුණු ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් ඇත්තා වූද නොතියුණු ඉන්ද්‍රියන් ඇත්තා වූද නොතියුණු ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් ඇත්තා වූද යහපත් ආශය ඇත්තා වූද මේ ආදී වශයෙන් ඒ පුජ්‍යලයාගේ සැබෑම ස්වභාවය දැන දැනයි ධර්ම දේශනා කරන්නේ. එතකොට ආශය සහ අනුසය කියලා අපි වචනයක් සඳහන් කළා. මොකද්ද මේ ආශය කියලා කියන්නේ? පිළිතුරේ ආශය කියන වචනේ තේරුම වාසය කරන ස්ථානය කියන අදහස. එතකොට වාසය කරන ස්ථානයේ ඒ කාරණාව මෙහෙම පැහැදිලි කර හැකියි. කෙනෙක් යම් කාරණාවක එළඹුණාට පස්සේ ඒ කාරණාව තුලම තමන් ජීවත් වෙනවා මිස තවත් කෙනෙක් කොයි ආකාරයෙන් කොහොම කීවත් ඒක පිළිගන්න කැමති නෑ. එහෙමයි සමාජයෙන් ඕන තරම් හම්බ වෙනවා. මොන තරම් ධර්ම කාරණාවෙන් පැහැදිලි කරලා දුන්නත් මොන තරම් උගත්කමින් නුවණින් කරුණු කාරණා ගැන හැර දක්වමින් පැහැදිලි කරලා දුන්නත් මගේ මතය හරි මිසක් අනුන්ගේ මතය පිළිගන්නෙම නෑ. එහෙමනම් ආන් ඒ කාරණාවට එල්බගෙන ජීවත් වෙන එකට කියනවා ආසය. ඒ කරුණ මත තමන් වාසය කරනවා. ඒක හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. නමුත් ඒ කරුණ මත වාසය කරනවා ඒකට කියනවා ආසය. වාසය කරනවා කියන අදහස එහෙමයි සඳහන් කරන්නේ. ඊළඟට සඳහන් කරනවා ලෝකයේ ඇතමෙක් ආත්මය නිට්ටයයි කියලා කල්පනා කරනවා. ඒගොල්ලන්ට කවදාවත් නෑ ඒක නිට්ටය නෑ කියලා ඔප්පු කරන්න පුළුවන්ද? එහෙම ඔප්පු කරන්න බැරි වුණා. නැත්නම් ෂට් ශාස්ත්‍රවරු වගේ අය හිටියා. කවදාවත් ඒයට මේ දේවල් පැහැදිලි කරන්න බැරි වුණා. ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ හිටියේ නැද්ද? හිටියා. නමුත් ඒ පිළිබඳව භාග්‍යතුන් වහන්සේ එහෙම ගමන් කළේ නෑ. තවත් සමහර කෙනෙක් ආත්මයේ ශරීරයේ සමගම නැසෙන්නේ යයි කල්පනා කළා. තවත් කෙනෙක් ආත්මය කියන්නේ අනිත්‍ය දෙයක් කියලා කල්පනා කළා. තවත් කෙනෙක් ආත්මය කියන්නේ පර්යන්තයක් නැති විශාල දෙයක්, සීමාවක් නැති දෙයක් කියලා කල්පනා කළා. ඒ අදහස් කවදාවත් ඔවුන්ගේ වෙනස් කරන්න බැරි වුණා. ඔවුන් ඒ මතම පිහිටලා කටයුතු කළා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් දියුණු වෙලා ඇති නැතිභාවය අවබෝධ කරපු හැටි මේ කරුණ ගැන හිතන්නකෝ. අපේ බුදුරජාණන් වහන්සේ පළවෙනි වතාවට මේ ශාසනයේ භික්ෂූන් වහන්සේලා 69ක් ධර්ම ප්‍රචාරය සඳහා පිටත් කෙරුවා. පළවෙනිම ධර්ම දූත කණ්ඩායම. ඒ 60 දෙනා වහන්සේම ඒ ප්‍රදේශවලට පිටත් කළා එක මාර්ගයක කවුරුවත් වඩින්න එපා කියලා. සුළු පිරිසයි ඉන්නේ. බුදුරජාණන් වහන්සේ තවත් ප්‍රදේශයකට වැඩියා. බුදුරජාණන් වහන්සේ කොහාටද වැඩියේ? උරුවෙල් දනව්ව පැත්තට භාග්‍යතුන් වහන්සේ පිටත් වුණා. බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ කැලෑවක ටිකක් විවේක ගමනින් වැඩ හිටියා. මෙන්න මේ දවසේ ඒ තරුණ කුමාරවරු 30 දෙනෙක්, බද්දවග්ගීය කුමාරවරු 30 දෙනෙක් මේ කැලෑවට ඇවිල්ලා හිටියා විනෝද වෙන්න. තනියම නෙමෙයි කාන්තාවුනුත් අඬ ගහගෙන තමයි ඇවිල්ලා හිටියේ. මේ 30 දෙනාගෙන් එක්කෙනෙකුට කාන්තාවක් හිටියේ නෑ. ඒ නිසා මේගොල්ලෝ මුදලට කාන්තාවක් අරගත්ත වෛශ්‍යා ස්ත්‍රියක්. එතකොට 30 දෙනාම කාන්තාවෝ 30 දෙනෙකුත් ඇවිල්ලා මේ වනාන්තරය ඇතුලේ මේගොල්ලෝ විනෝද වෙනවා. එතකොට එහෙමනම් මේ අය සල්ලාල පිරිසක්. තරුණ ජීවිතය ගත කරන සල්ලාල පිරිසක්. සමහර වෙලාවට මත්කුඩු වලටත් මත්ද්‍රව්‍ය වලටත් ඇබ්බැහි වෙලා හිටපු පිරිසක් වෙන්න ඇති. මේ දෙගොල්ල මෙහෙම නැත්තම් මෙහෙම එන්නේ නැහනේ කවුරුවත්. එතකොට එහෙම පිරිසක්. අපි සාමාන්‍ය සමාජයේ හැටියට කතා කළොත්
මේ ගුණධර්මයන්ගෙන් හීන වෙච්ච පහත් හැසිරීම් වලින් යුක්ත පිරිසක්. එහෙම නැත්නම් මේ පිරිස කාන්තාවොත් අඬ ගහගෙන මේ අවිවාහක පිරිසක් විය හැකි. තරුණ වයසේ, ලාබාල තරුණ වයසේ මෙහෙම වනාන්තරගත වෙන්නේ නැහැ. මේ අයගේ ප්‍රමාදය නිසා අර වෛශ්‍යා ස්ත්‍රිය මේ අයගේ ප්‍රමාදයක් බලාගෙන ඉඳලා ඇයගේ අවශ්‍යතාවය වෙන එකක්. ඒ නිසා මේ අයගේ තිබිච්ච රංග රිදී බඩු ටික ඔක්කොම අරගෙන ඇය මගේ ඇරලා යන්න ගියා. තම තමන්ගේ කටයුතු ඉවරලා ඇය හොයනකොට ඇය නැහැ. මිල මුදල් රංග රිදී ආභරණ තිබිච්ච ගලවලා තිබිච්චත් එව්වත් නැහැ. ඊට පස්සේ මේගොල්ලෝ පටන් ගත්තා ඒ කාන්තාව හොයන්න. කාන්තාව හොයාගෙන යනකොට තමයි වනාන්තරයේ වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ හම්බුනේ. භාග්‍යතුන් වහන්සේ මොනතරම් ලස්සනද? භාග්‍යතුන් වහන්සේගේ වෙනස අන් අයට වඩා කොච්චරද? භාග්‍යතුන් වහන්සේගේ ශරීරයෙන් රැස් පිහිදෙනවා. රන්වන් පාටයි හැම වෙලාවෙම රැස් පිහිදෙනවා. මේ වාගේ උතුම් මුනීන්ද්‍රයන්න් වහන්සේ මේ වනාන්තරය දැකලා මේ පිරිස සල්ලාල පිරිසක්ම කියලා සඳහන් කළේ ඔවුන් මත් වෙලා හිටියේ වෙන කාරණාවකින්. උන්වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා කතා බහ කරලා මේ කාරණාව භාග්‍යතුන් වහන්සේගෙන් ඔබ වහන්සේ කවුද කින්ද මන්ද කියන තොරතුරු හෙව්වා නෙමෙයි. බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ ස්වාමීනි කාන්තාවක් යනවා දැක්කේ නැද්ද කියලා. බුදුරජාණන් වහන්සේ ඒ තරුණ පිරිසගෙන් ඇහුවේ කුමාරවරුනි නැත්තම් පුතණුවනි කාන්තාවක් ගැන හොයනවට වඩා තමන් ගැන හොයන එක වටින්නේ නැද්ද? මේ පිරිස තීරණය කළා ඇත්ත. ස්වාමීනි අපි ගැන හොයන එක වටිනවා. නමුත් මේ කාන්තාව අපි ළඟට ආවේ මෙහෙමයි. අපි මේ වනාන්තරයට ආව විනෝද වෙන්න. අපේ එක මිත්‍රයෙකුට තරුණියක් හිටියේ නෑ. ඒ නිසා අපි මුදලට කාන්තාවක් ගත්තා. අපේ ප්‍රමාද දෝෂය දැකලා ඒ කාන්තාව මේ සල්ලි මිල මුදල් රන් රිදී සියලුම දේවල් ඔතාගෙන පැනලා ගිහිල්ලා මිත්‍රයාට අනුග්‍රහයක් පිණිස අපි ඇය සොයාගෙන යනවා. නමුත් කාන්තාවක් සොයනවට වඩා තමන් ගැන හොයන එක වටිනවා කියලා මේ පිරිස සඳහන් කළා. හැබැයි සල්ලාල පිරිසක් හැටියට වනාන්තරගත වෙලා හිටියත් ඒ උත්තරෙන් පේනවා මේ අය ප්‍රඥාවන්ත පිරිසක්. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා දරුවනි කාන්තාවක් හොයනවට වඩා තමන් ගැන හොයන එක වටිනවා කියලා දන්නවනම් ඔතන වාඩි වෙන්න කියලා. ඒගොල්ලෝ අය වෙන කිසිම කාරණාවකට ගියේ නැහැ. එතන වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ මේ 30 දෙනාටම ධර්ම දේශනා කළා. දේශනාව අවසානයේ 30 දෙනාම ධර්මාවබෝධය ලැබලා මාර්ගඵල ලබන තැනට එනකන් ආවා. එතකොට මෙහෙම පිරිසක් අපිට හම්බුණා නම් අපි කියමු බීමත් පිරිසක් හම්බුණා. එහෙම නැත්නම් අර වගේ සල්ලාල පිරිසක්. සූදුවට ඇබ්බැහි වෙච්ච පිරිසක්. නැත්නම් එහෙම පිරිසක් ඇවිල්ලා අපිට ධර්ම දේශනාවකට ආරාධනා කරයි. අපි දන්නවා ඒගොල්ලන්ගේ චරිතය මේ ආරාධනාව කරන වෙලාවේ කට්ටිය මත් වෙලා නොහිටියට සල්ලාලකමේ ගිහින් නැති වුණාට අපි ඒගොල්ලන්ගේ පෙර ජීවිත නැත්නම් කලින් ජීවත් වෙච්ච හැටි ගමේ ඉන්න හැටි දැනගත්තාම සමහරලාට අපිට හිතෙන්නේ ඒගොල්ලන්ට මොන බනද කියලා. ගමේ අනික් අයත් කියයි ওই මිනිසු කරන පින්කම් කියලා. ඒ අපි දන්නේ ඒගොල්ලන්ගේ අභ්‍යන්තරය කොහොමද කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ ඒක හරියටම දන්නවා අද මෙහෙම හිටියට මේගොල්ලෝ කොතෙන්ට යන්න පුළුවන් පිරිසක්ද? ශ්‍රද්ධාව අද තාම මතුවෙලා නැති වුණාට මතුවෙන්න පටන් ගත්තොත් මේගොල්ලන්ගේ ශ්‍රද්ධාවේ සීමාව වර්තමානයේ අපි ඊටාම ශ්‍රද්ධාවන්තයි කියන අයට වඩා ඊටාම ඉහළට යන්න පුළුවන් අය කියලා. ඒක උදාහරණයක් මෙහෙම සඳහන් කළොත් අඟුලිමාල කියලා කියන්නේ මහා මිනිමරුවෙක්. එදත් ධර්මශාලාවට එකතු වෙච්ච අය ධර්ම සාකච්ඡා කර කර හිටපු අය අඟුලිමාලයන්ට බනින්න ඇදී මිනිමරුවා කියලා. ඒ මිනිමරුවා පල් හොරා ගම් වලට පැනලා ගම් විනාශ කරනවා, නියංගම් විනාශ කරනවා, රටවල් විනාශ කරනවා, මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරනවා කියලා එදත් බනින්න ඇදී. එහෙම බැන බැන හිටපු මිනිස්සු තාමත් බන මඩුවේ බනිනවා. නමුත් අර මහා මිනිමරුවා අර හොරා රහතන් වහන්සේ නමක් හැටියට අර බන මඩුවට එනකොටත් අර බැනපු මිනිස්සු ඒ බන මඩුවේ තාමත් බයිනවා. නමුත් මිනිමරුවට මොකද වෙලා තියෙන්නේ? උන්වහන්සේ සසරින් එතරටම ගිහිල්ලා
එහෙනම් භාග්‍යතුන් වහන්සේ දැනගෙන හිටියා ඒ බණින මිනිස්සුන්ට වඩා ලොකු ගමනක් යන්න උන්වහන්සේට පුළුවන්කම තිබුණ නිසා භාග්‍යතුන් වහන්සේ හොරාව හොයාගෙන වැඩියා. එහෙනම් ඒ තමයි භාග්‍යතුන් වහන්සේගේ හැකියාව. එහෙනම් මෙතන 6 වෙනි තථාගත බලයේ හැටියට ඒ හැකියාව පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා. සත්වයන්ගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් දියුණු උණු නූණු බව දන්නා නුවණ හැටියට. එහෙනම් අද ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා තියෙන නිසා අපි ධර්ම දේශනාව නිමා කරමු. සම්මා සම්බුද්ධ කියන මේ මහා වීරයන් වහන්සේගේ නවාරහාදී බුද්ධ ගුණයේ සම්මා සම්බුද්ධ කියන කාරණාව පැහැදිලි කරන තැන තමයි මෙන්න මේ තථාගත බල 10ම අන්තර්ගත වෙලා තියෙන්නේ. එතකොට මේ බල 10ම තියෙන්නේ මොන ගුණය ඇතුළේද? සම්මා සම්බුද්ධ ගුණය ඇතුළේ. මේ සූත්‍රවල මේ විස්තර කරලා තියෙන කාරණාවට වඩා අල්ප ප්‍රමාණයයි අපි සාකච්ඡා කරන්නේ. නමුත් මුළු පිටකේම විස්තර කරලා තියෙන ප්‍රමාණය භාග්‍යවතුන් වහන්සේගේ මේ බල 10 එක බලයක අපි මේ සාකච්ඡා කරන්නේ මහා සාගරයෙන් ගන්න දිය බිඳිත්තක් ලක්ෂයකට බෙදලා එයින් එක පංගුවක්වත් අපිට සාකච්ඡා කරන්න බෑ. එහෙනම් මේ කරුණ සම්මා සම්බුද්ධ නම් කියන මේ මහා වීරයන් වහන්සේ අවබෝධ කර ගැනීම සඳහාම තවත් එක අවස්ථාවක් බවට පත් වේවා කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු. අද ධර්ම දේශනාවේ දායකත්වය කැලණියේ පදිංචි සංජීව බණ්ඩාර මහත්මයා ඇතුළු පවුලේ පිරිස විසින් උතුම් අරමුණ නිදන ප්‍රාප්තියට පත් වුණ ආර්.ඒ. කමලාවතී මෑණියන්, චන්ද්‍රා වික්‍රමසිංහ මෑණියන්, ආර්.එම්. රත්නායක පියාණන්, ධර්ම දේශනාවට පැමිණි සහ නොපැමිණි සියලු දෙනාගේ නමින් මිය පරලෝ ගියපු සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමත් සෙත් ප්‍රාර්ථනා කරනවා. බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් තෙවිඤ්ඤා මෙත්සුවි බණ්ඩාර දැරියගේ පෙර අකුසල කර්මයන් අහෝසි වී කුසල ශක්තියින් ඉස්මතු වී නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඊට අමතරව පවුලේ සියලු දෙනාගේ නිදුක් නිරෝගී චිරජීවනය ධර්ම දේශනාවට සහභාගී වූ සියලු දෙනාට නිදුක් නිරෝගී වීම දහම් මැස පෑදූ පූජ්‍ය රාජගිරියේ අවසරයි ආර්ය ඥාන ස්වාමින් වහන්සේ සහ ශාසනාභිවෘද්ධියට කටයුතු කරන සියලුම සංඝ රත්නයට දේශකයන් වහන්සේ ඇතුළු බෞද්ධ නාලිකාවේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ ප්‍රාර්ථනා කරන අතර අප සියලු දෙනාටම සදාකාලික සැප ඇති උතුම් නිර්වාණ අවබෝධය ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයට මං විවර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින් අනුමෝදන් කළ සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ දියණිය ඇතුළු සියලු දෙනාට රත්නත්‍රයේ ආශිර්වාදයම ලැබේවා. සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සඳහා මේ ධර්ම දානමය කුසලයත් ශ්‍රවණමය කුසලයත් හේතු වේවා කියලා නැවත ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ